කොහෙද යන්නේ අනේ උඩහට පල්ලෙහාට මම මේ ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඔයා උඩට යනවා ආයෙ පල්ලෙහාට යනවා. පොඩක් නවතින්න. හව් ස්ටොප්. මම ඔයාට ලස්සන මලක් ගෙනාවා. කියන්න එපා ඉතින් මේක කලර්ස් තියෙන මලක් නෙවෙයි කියලා. කියන්නේ මේක සුදු පාට නේද? මේ ජීවිතේ හරියට මේ මල වගේ. බලන්නකෝ අපිට පේනව ලස්සනට තියනවා කියලා. හැබැයි මෙයත් ගැලවිලා යනවා. මෙහෙම ටිකෙන් ටික ගැලවිලා ගියාම මලක් කියලා එකක් නැහැ. අපේ ජීවිතෙත් ඒ වගේ. අපිට ප්‍රශ්න එනවා. අපි ගොඩාක් ලොකු හීනමවනවා. ඒ හීන හැබැයි කරගන්න අපි ගොඩක් උත්සාහ කරනවා. පොඩ නවතින්න. පොඩි විවේකයක් ගන්න ඕනේ. ඔව්වනේ. මම මේ හිත ඉන්නේ මේ ජීවිතේ තේරුම මොකක්ද කියලා. ඔයාලට හිතෙන්නේ කොහමද? මේ ජීවිතේ මොකක්ද? ජීවිතේට අර්ථයක් තියනවද? එන්න. අපි කතා කරමු. තනි වෙලා ඉන්න. මේ ජීවිතේ දුකයි කියලා හිතෙන හැම කෙනෙක්ම එන්න. මං ඉන්නවත් එක්ක කතා කරන්න. hina වෙන්න නේ? ඔව්. ඔයාට මං කියන්නේ hina වෙන්න. මේ මල ගන්නකෝ. මේ ජීවිතේ ගොඩාක් කෙටි. දැන් අපි මේ ගෙවලා තියෙන ජීවිතය ගත්තොත් ජීවිතෙන් සමහර වෙලාවකදී භාගයක්ම ගෙවලා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව එහෙමම ජීවිතේ ගෙවන්න තියනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් හැල්මේ දුවන්න එපා. පොඩ්ඩක් නවතින්න. නැවතිලා ලොකු හුස්මක් අරගෙන පොඩක් hina වෙලා ඉන්න. හරි. එහෙනම් ඊගා වෙලාවේදී මම ඔයාව දකිනකොට hina වෙලා ඉන්න ඕනේ. හරිද?